මේ කතාවේ ඇවිල්ලා නම ආන්මීගத்தில் அறியாத விஷயம் කියලා තමයි දී තියෙන්නේ. මේ කතාව ඇවිල්ලා බොහොම වැදගත් කතාවක් මේක. ඒ කියන්නේ ඉතිහාසයේ හැදෙන කතාවක්. මේ අපි ඒ කියන්නේ මම අර දැන් අවුරුදු ගාණක් තිස්සේ මම අර භාවනාවේ ඉඳලා මේක ඇවිල්ලා මේ ඒ කියන්නේ දේදුන්නත් එක්ක කතා කළා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අහලා පරම්පරා 7ක් කියනෝනේ. 7ක් කියනවනම් මේ දේදුන්නේ තියෙන පාටවල් තියෙනවා 7ක්. ඒ පාටවල් වලින් ඇවිල්ලා කතා කළා. ඒ කියන්නේ ඒ පාටවල් ඇවිල්ලා 7 ඇවිල්ලා අපේ දැන් ඇවිල්ලා පිටකොන්දේ සක්කරා තියෙනවා 7ක්. 7න් ඇවිල්ලා එකක් ඇවිල්ලා වැඩ කරන්නේ නැහැ. ඒක ඇවිල්ලා අර එම්ටි වෙලා ඇත්තේ. ඒකේ සක්කරා 6ක් ඇවිල්ලා වැඩ කරනවා. සක්කරා 6 ඇවිල්ලා වැඩ කරන්නේ මේ දේදුන්නේ තියෙන පාට තමයි මේ සක්කරා 6ේම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දේදුන්නේ අර එන පාටවල් තමයි අපිට ඇවිල්ලා අර එනර්ජි කියලා එකක් තියෙනවා. අන්න ඒක ඇවිල්ලා හම්බ වෙනවා අපිට. ඒ හම්බෙන්නේ ඇවිල්ලා අර මම දැන් උදාහරණයකට ගත්තොත් මම ඒ දේ මම ඇවිල්ලා පුහුණු කළා දැන් භාවනාව හොඳට ඇවිල්ලා පුහුණු කළා නම් මට ඒ දේ ඇවිල්ලා හම්බ වෙනවා. ඒකත් ඇවිල්ලා මම ඇවිල්ලා ඒක හිතින් ඇවිල්ලා ඉන්න ඕනේ මේ දේ මට ඕනෑ කියලා. මේ දේ මට ඇවිල්ලා ලබා ගන්න ඕනේ. මේක මට ඕනේ. කියනකොට මේක ඒ දේ අපිට ඇවිල්ලා හම්බ වෙනවා. ඒ දේ හම්බ වෙනවා කියන්නේ අපිට ඒ කියන්නේ එක ප්‍රශ්න එනවා. ප්‍රශ්න එනවා ඒ කියන්නේ ඒක අර ඉල්ලපු ගමන් අපිට ඇවිල්ලා හම්බෙන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න එනවා. ගොඩක් ප්‍රශ්න මැද්දෙන් ඒකම තමයි මට ඕනේ කියලා කිව්වොත් අනිවාර්යෙන් ඒක හම්බ වෙනවා. මේ ඒකෙන් හම්බෙච්ච ඒවා තමයි අර එක එක අර සක්කරා දැන් 6 ඊට පස්සේ එකක් අර ඉස්සෙලා තියෙනවා. ඉස්සෙලා තිබිච්ච එකක් දැන් ඇවිල්ලා අතට ඇවිල්ලා අපි දැන් පුහුණු කළා දැන් අර අර උඩට ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා අපිට ඇවිල්ලා ලැබෙනවා. ඒ දේ ලබා ගත්තට පස්සේ තමයි මේගොල්ලොත් එක්ක අර ඒ කියන්නේ අර පාටවල් ඒ කියන්නේ තරු දැන් සූර්යා ඔක්කොම ඇවිල්ලා මේගොල්ලොත් එක්ක කතා කළා. ඒ කියන්නේ මිනිස්සු කියලා නෑ මේ එක එක පාටවල් වල අපිට කතා කළා. කතා කරලා මේගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා කියන්නේ දැන් ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා ගැවසෙනකොට එහෙම ඇවිල්ලා අපිට ඇවිල්ලා අර අර දෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒක තනියම තමයි ඉන්නේ. තනියම ඉඳලා තමයි මේ දේ මම ඇවිල්ලා දැන් ඇවිල්ලා ලබාගෙන ඔයගලන්ට ඇවිල්ලා දෙන්නේ. දෙන්නේ කියන්නේ මේක ඇවිල්ලා මම ඇවිල්ලා ගොඩක් කල් දැන් අවුරුදු ගාණක් වෙනවා මම මේක ඇවිල්ලා අර පොඩි පොඩි දේවල් මම ඇවිල්ලා දාන්නවා. දැන් දැනගෙන මේගොල්ලන් මම දැන් අහනකොට මේගොල්ලෝ කියනවා දැන් මම අර මේ දේ ඕනයි කියලානේ මං හිටියේ. මේ දේ මට ඕනේ කියලා මං හිතපු නිසා ඒ දේ දැන් ඇවිල්ලා ඒකත් එක්ක මට ඇවිල්ලා කතා කළා. කතා කරලා මං අහන ප්‍රශ්න තමයි දැන් මේම දැන් අනුතරක් වෙන්නයි කියලා මං දන්නවා. දැනගත්තට පස්සේ දැන් මේම දැන් නවත්තන්නේ කොහොමද මේවා කියලා මං අහනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඒත් ඇවිල්ලා කියන්නේ අපිට අර එක එක අර උදාහරණයකට තරු අර්ථයල දේ දුන්නේ මේගොල්ලෝ ඇවිල්ලා පැටි ඇවිල්ලා අර සාකච්ඡාවට එන්නේ. දැන් එහෙම අර පුරුදු වුණාට පස්සේ මේක ඇවිල්ලා මට ඕනේ මේක ඇවිල්ලා මට ඕනේ කියලා හිටියට පස්සේ මේගොල්ලෝ දැන් ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් මෙහෙම දැන් අපි දැන් මෙහෙම හිටියොත් දැන් ඇවිල්ලා දරුවා හදාගෙන ඒ දරුවන්වත් හදාගෙන ඒ දරුවොත් හදාගෙන හිටියා නම් අපිට ඉන්න බෑ. ඉන්න බෑ කියන මතනේ මේගොල්ලෝ ඇවිල්ලා දානවා. මේක දුන්නේ මට ඇවිල්ලා දැන් අවුරුදු
25කට වැඩි. ඒ කාලය ඇතුළත දුනා මට හම්බුනේ. දැන් මං ඊට පස්සේ දැන් අර දියුරුමක් කළා. මේ දේ මට ඇවිල්ලා ඕනේ. මේකේ ඇවිල්ලා කිසිම මෙයාවක් නැහැ කියලා මං ඇවිල්ලා අර දියුරුම් දුන්නට පස්සේ තමයි දැන් මේගොල්ලෝ ඇවිල්ලා අර දැන් එක එක ප්‍රශ්න ඇවිල්ලා කියනවා. කියනවා කියන්නේ දැන් අර ඉස්සරහට අපිට ඇවිල්ලා දැන් ලෙඩ කියන්නේ එක එක දැන් ඇවිල්ලා හැදෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ රස්නේ මෙයාලා ඒවට ඇවිල්ලා කොහොමද දැන් ජීවත් වෙන්නේ කියලා ඇහුවාම තමයි කියන්නේ මෙන්න මේ දේවල් ඇවිල්ලා ලබා ගන්න ඕනයි කියලා. ඒ කියන්නේ අර ভাইබ්‍රේෂන් අර එනර්ජි කියලා දේව අන්න ඒ ටික ඇවිල්ලා ලබා ගන්න. ඒ ටික ලබා ගන්න කොහොමද කියලා ඇහුවාම අර කියන කතාවක් තමයි මේ අපි දැන් අර ගෑනු දරුවයි ඒ කියන්නේ අවුරුදු 18 19 20 ඒ අර ගෑනු දරුවයි පිරිමි දරුවයි කසාද බැන්දට පස්සේ මේගොල්ලෝ එල්ල අර ඒ කියන්නේ අර ගැබරින් මවක් වුණාට පස්සේ මේ මව ඉල්ලලා කතා කරනවා කියන්නේ අර සන්තෝෂයෙන් ඉන්න ඕනේ අනිත් එක තමයි ඇවිල්ලා මේ දරුවත් එක්ක පොඩ්ඩක් ඇවිල්ලා අර සාකච්ඡා කළාම මේගොල්ලන්ගේ අර අම්මා කතා කරනකොට අම්මගේ ভাইබ්‍රේෂන් ඇවිල්ලා ළමයාට හම්බෙන්නේ කියලා. ඒ අර බඩේ ඉන්න දරුවාට ලැබෙන්නේ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ ඒ දේ ලබා ගත්තට පස්සේ ඊට පස්සේ දරුවා ලැබුණාට පස්සේ ඒ දරුවත් එක්ක කතා කරලා hina වෙලා සන්තෝෂෙන් හිටියාම දැන් ඒ දරුවා එල්ල කතා කරනවා. දැන් අම්මගේ දැන් අම්මායි තාත්තයි කතා කරනකොට මේ දරුවත් පොඩ අර කන් දීගෙන හාලා මේ දරුවත් එල්ල කතා කරනවා. ඒ කියන්නේ මාස 3න් කතා කරනවා මාස 6න් කතා කරනවා මාස ඒ කියන්නේ අවුරුද්දෙන් කතා කරනවා. දැන් එහෙම වුණාට පස්සේ මේගොල්ලන්ට ඇවිල්ලා අර එනර්ජි කියන එක අර පාට කියන්නේ එක එක වර්ණ තියෙනවා. එක එක පාට ඒ කියන්නේ ඒ දුන්නේ දැන් ඇවිල්ලා පාටවල 7ක් තියෙනවා නම් ඒ 7ම ඇවිල්ලා වැඩ කරනවා. ඒ වගේ ඇවිල්ලා දැන් දැනකට තරු අන්න ඒ වගේ ඇවිල්ලා මේවා දිස්නි ගාන ඒවා ඇවිල්ලා වැඩ කරනවා. ඒ වැඩ කළාට පස්සේ මේ පිටකොන්ද තමයි මේ දේ ඇවිල්ලා ඇති වෙන්නේ. ඒක පාට වර්ණ ඔක්කොම ඇවිල්ලා පිටකොන්දේ. දැන් පිටකොන්දේ මේ වුණාට පස්සේ මේ දරුවට ඇවිල්ලා අර නරක දේවල් තියෙනවා නම් නරක දේවල් ඈත් වෙනවා. ඒ කියන්නේ දැන් අර එක එක පොත්වල ලියලා තියෙනවා දැන් අනම්මනම් දේවල් අර හොඳ නැති දේවල් ඇඟ ඇතුලේ තියෙනවා ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ නැහැ කියන ඈත් වෙනවා. දැන් අපි දැන් ඇවිල්ලා දෙවිගොල්ලෝ අරන් බැලුවොත් දැන් මූණවල් 21ක් තියෙනවා නම් ඒ මූණවල් 3ක් හොඳයි අනිත් ටික ඔක්කොම ඇවිල්ලා නරක මූණවල් තමයි දරුණු මූණවල් තියෙන්නේ. අනේ මේ මූණවල් ටික ඈඩ් කරන්න තමයි මේ පොඩි කාලේ ඉඳන් කතා කළාම මේ මූණවල් එන්නේ අර මූණු 4යි 5යි අන්න එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ටිකත් ඇවිල්ලා නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දරුවත් එක්ක කතා කරනකොට එතකොට ඇවිල්ලා හදවත මේක ඇවිල්ලා හදවත ඇවිල්ලා පිරිසුදුමක් වෙනවා. අර ඊර්ෂියාව, වංචාව, ඒ කියන්නේ අර ඒකේ කැත හිත අර මේ ඔක්කොම ඇවිල්ලා ඒව ඔක්කොම සුද්ධ වෙනවා. සුද්ධ වුණාට පස්සේ මේ දරුවා ඇවිල්ලා මේ ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ අර හොඳ ඇවිල්ලා ভাইබ්‍රේෂන් එක ලබා ගන්නවා ඒකට තමයි මේගොල්ලෝ කියන්නේ. දැන් එහෙම දේවල් වුණොත් තමයි අර ඉස්සරහට එන අර ලෙඩ ඒ කියන්නේ රස්නේ වැටිමින් ඒව ඔක්කොම ඇවිල්ලා ඒ දරුවාට අර දරා ගන්න පුළුවන් අර මේවා එක එයාට ඇවිල්ලා හම්බ වෙනවා. ඒ කියලා තමයි මේගොල්ලෝ අර මොකක්ද ඒකට කියන්නේ අර කියලා දෙන්නේ අන්න එහෙමයි.
මේක ඇවිල්ලා හොඳ ලස්සන කතාවක්. මේක මම ඇවිල්ලා දැන් මේ අර සිංහලෙන් කතා කරන්න පුළුවන් නිසා මම දෙන්නේ. ඒ වුණා පොඩ්ඩක් ගොතයි. මේ මොනාරි අන්න එහෙම දේවල් තමයි මේක ඇවිල්ලා දෙන්නේ. මේක හැබැයි කොහොමද අපි අර ඒ දරුවාට ඊට පස්සේ දන්නවා අපි ඇසිරෙන්නේ කොහොමද? අපි ඇවිල්ලා අනිත් ජීවිතය කොහොමද ලබාගන්නේ කියලාවල මේ දරුවට ඇවිල්ලා එතකොට ඇවිල්ලා තේරෙනවා. අර දඩබ්බර ගතිය නැති වෙනවා. එතකොට හිතුවක්කාරකම් අර මුකුත් ඇලෙන්නේ මේ අම්මා අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. අම්මයි තාත්තයි කතා කරන්න ඕනේ කියලා තමයි දැන් ඇවිල්ලා අපිට දෙන්න අර උපදේශ මාලාව. දැන් මට ඇවිල්ලා මේක ඇවිල්ලා ලැබුණාට පස්සේ මම ඇවිල්ලා ඕගොල්ලන්ටත් මේක ඇවිල්ලා දෙනවා. මේක ඇවිල්ලා අර ආගමක් කියලා එහෙම එකක් නෑ. ආගමක් ඒක තව කෙනෙකුට එහෙම දේවල් නෑ. දැන් මේක මං ඇවිල්ලා මේ අර ඕවිලේක තමයි හිටියේ. ඒ කියන්නේ අර තරවී සිද්ධි විනායකර කියලා ඕවිලයක් තියෙනවා ලංකාවේ. අනේ තමයි මං ඇවිල්ලා හිටියේ. දැන් අර ඒ කියන්නේ මේ දේවල් මං ඇවිල්ලා කියන්න ඕනේ. මේ දේවල් ඇවිල්ලා කියන්න ඕනේ. දැන් ඇවිල්ලා මං ඇවිල්ලා භාවනාවේ ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇවිල්ලා පොවිලේ දැන් ඇවිල්ලා වැඩ කර තමයි හිටියේ. දැන් ඒ ඇවිල්ලා වැඩ කරන්නත් දැන් භාවනාවේ හිටියාම දැන් ඇවිල්ලා වැඩ කරන්නත් බෑ. ඒ කියන්නේ ඇඟට අමාරුයි. දැන් අන්න ඒ වගේ ප්‍රශ්න වල තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න වුණාට පස්සේ මම ඇවිල්ලා දැන් ඇවිල්ලා එතනින් ආවා. දැන් ඇවිල්ලා මේ තමයි ඉන්නේ. ගෙදර ඉන්නේ. දැන් ගෙදර ඉඳලා දැන් ඇවිල්ලා තමයි දැන් මාස 4ක් 5ක් විතර වෙනවා. දැන් ඒ මාස 4ක් 5 තුල තමයි දැන් ඇවිල්ලා මේට දැන් කියමු කියලා දැන් ඇවිල්ලා කල්පනා කළේ. දැන් කිව්වාට පස්සේ දැන් ඇවිල්ලා මේ කතාවත් දැන් ඇවිල්ලා එක එක්කිනා එක එක විදියට දැන් හදාගෙන යන්නේ. දැන් එහෙම හදන්න බෑ. එහෙම හදන්න බෑ කියන්නේ දැන් ඇවිල්ලා මේ කතාව ඇවිල්ලා දෙන්නේ කොහමද? අපි කොහමද ඉස්සරහට යන්නේ? දැන් ඇවිල්ලා අර අන්න ඒ වගේ ප්‍රශ්න වල තමයි මේක ඇවිල්ලා දෙන්නේ. මේක ඇවිල්ලා දුන්නාට මේගොල්ලෝ ඇවිල්ලා හැම පොත්වලම ලියලා තියෙනවා. ඒ ලියලා තියෙනවා තමයි දෙන්නේ. දරුවත් එක්ක කතා කරන්න බැරිද පුළුවන්ද කියලා ඕගොල්ලෝ අර ડોක්ටර්ලා ඉන්නවා ડોක්ටර්ලා අහන්න පුළුවන්. ඒගොල්ලෝ එතකොට කියයි. එහෙම ඇවිල්ලා කළොත් හොඳයි කියලා තමයි මම මේගොල්ලෝ කියන්නේ. අර කියන දේවල් නම් මම දෙන්නේ ලියලා ඇති. හැම පොතකම ලියලා තියෙනවා. තව ඉස්සරහට ඇවිල්ලා අර හොඳ දේවල් දෙයි. දැන් ඒව අරන්වත් දෙන්න. ඒ කියන්නේ මට ඇවිල්ලා අර දෙමළ ඒක සිංහලෙන් කතා කරන්න පුළුවන් නිසා තමයි මම මේක දෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා දැන් ඒක ගෑනු දරුවයි පිරිමි දරුවයි. ඒ කියන්නේ ලෙඩක් දුකක් නැතුව ඉන්න ඕනේ. දැන් ජීවත් වෙන්න ඕනේ කියලා තමයි මම ඇවිල්ලා දැන් මේ කතාව ගොඩාක් දුරට මම ඇවිල්ලා අරන් ඉන්නේ. ආවට දැන් ඇවිල්ලා ගෙදර තමයි ඉන්නේ. අනිත් එක මම ඇවිල්ලා අර කොවිලේ කියලා දැන් එහෙම නැහැ. දැන් ඒ කියන්නේ මට දැන් ඇවිල්ලා දැන් අස්සස්මක් දැන් ඇවිල්ලා හම්බෙලා. ඒ කියන්නේ දැන් 7500ක්. ඒ 7500 නෑ මම ඇවිල්ලා ජීවත් වෙගෙන ඉන්නේ. හරි මගේ ඉතුරු කාරණාව පස්සේ කියන්න. ආයුබෝවන්.